ආයිබෝන් යාළුවනේ අදත් මම ඔයාලා හැමෝම සස්මිර ක්‍රියේෂන් YouTube channel සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මගේ Adobe Photoshop සිංහල tutorial series එකේ පස්වෙනි වීඩියෝත් එක්ක. ඉතින් අද වීඩියෝ මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔයාලා Photoshop එකෙන් color correction එක කරන නම් ගොඩක් වැදගත් වෙන camera raw filter කියන Photoshop එකේ තියෙන tool එක ගැන. ඉතින් ඔයාලා සාමාන්‍ය Lightroom වගේ software එකක් පාවිච්චි කරොත් ඔයාලට එන් කරන්න පුළුවන් ඉන්නේ සාමාන්‍ය color correction වගේ පැත්ත විතරයි. ඉතින් ඔයාලා Photoshop එකේ සාමාන්‍යයෙන් blur කරන ඒවා තව ඔයාලා මොකක් හරි ෆොටෝ එකක් රීස්ටෝර් කරන වගේ ඒ ඔක්කොමත් එක්ක ඔයාලට මේ camera raw filter එකෙන් ඔයාලට මේ colors හදා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බලමු මේ tool එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා තාමත් මේ channel එක subscribe කරන්න නැත්නම් පල්ලෙන් ඉඳලා අතුපර subscribe button එක click කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් අපි මුලින් බලමු මේ camera raw filter එක open කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට ඒකට කරන් තියෙන්නේ මේ උඩ තියෙන menu වලින් filter කියන tab menu එකට ගිහිල්ලා එතනින් මේ camera raw filter කියන එක ඔබන එක. ඉතින් ඔයාලට ඊට අමතරව මේ shortcut එකනොත් open කරගන්න පුළුවන්. ඉතින් ඒකේ තියෙන shortcut එක තමයි Control Shift A. ඉතින් ඔයාලට පේන්නේ දැන් Control Shift A බෑම අර විදිහට අපේ camera raw filter එක open වුණා. ඉතින් මම දැන් තවත් දෙයක් ඔයාලට කියන්න තියෙනවා. ඒ තමයි ඔයාලා මේ image එකේ edit එක පටන් ගන්න කලින් ඔයාලගේ තියෙන image එක සාමාන්‍ය normal එකක් නැතුව smart object එකක් විදිහට convert කරගන්න. ඉතින් ඒකට ඔයාලා කරන් තියෙන්නේ layer එකට right click කරලා convert to smart object කියන එක දෙන්න. මගේ image එක දැනටමත් smart object එකක තිබිච්ච නිසා කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් දැන් මම control shift A ඔබලා camera raw filter එක open කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට අලුත් window එකක් අපිට open වුණා. ඉතින් ඒකෙන් යටින්ම තියෙන කොටුවක් වගේ තියෙන icon එක අපි ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒකෙන් ඔයාලට මේ විදිහට before after අපේ preview එක දෙපැත්තට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අනිත් image එකට ඔබලා අපිට ඒක zoom කරගන්න, zoom out කරගන්න වගේත් පුළුවන්. ඉතින් ඊළඟට අපි මෙතනින් තියෙන අපේ තියෙන settings ටික බලමු. ඉතින් මුලින්ම අපිට මේ white balance කියන එකේ temperature එක වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ temperature එක අඩු කරත් ඔයාලට නිල් පාට වගේ temperature එක වැඩි කරොත් කහ පාට විදිහට ෆොටෝ වෙනස් වෙනවා. ඊළඟට tint කියන එක ඔයාලට මේක කොළ පාට විදිහට රෝස පාට විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන settings වෙනස් කරන්න ඔයාලා ගොඩක් photos edit කරලා පුරුදු වෙන්න ඕනේ. ඒතකොට තමයි ඔයාලට හරියටම දැනගන්න පුළුවන් මේ තියෙන මේ value එක හරියටම කොතනින්ද තියන්න ඕනේ කියලා. ඉතින් මේ exposure කියන එකෙන් ඔයාලගේ image එකේ තියෙන brightness එක සරලවම තමයි වෙනස් වෙන්නේ. ඊළඟට contrast කියන එකෙන් ඔයාලගේ image එකේ තියෙන edges කොච්චර sharpද කියන එක තමයි select වෙන්නේ. ඉතින් මේ contrast කියන එක ගොඩක් වැඩි කරොත් ඔයාලගේ photo එක ටිකක් කෘත්‍රිම ගතියක් වගේ එනවා. ඒ නිසා ටිකක් මැද හරියට වගේ වැඩි කරගන්න. ඉතින් මේ highlight කියන එකෙන් ඔයාලගේ image එකේ මේ ගොඩක්ම බලපාන්නේ sky වගේ තියෙනවා නා. ඉතින් ඒකෙන් ඔයාලට පේන ඇති අර sky එකේ තිබිච්ච details ඔක්කොම අපිට ආපහු ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මම මේ විදිහට මේ highlights කියන එක තියාගන්නවා. ඉතින් මේ shadows කියන එකෙන් වෙන්නේ ඔයාලගේ image එකේ තියෙන shadows අයින් කරගන්න එක. ඉතින් මේකේ තියෙන value එක වැඩි කරාට පස්සේ ඔයාලට පේලා තියෙන මේ image එකේ යට හරිය තිබෙ shadows ඔක්කොම ටික අයින් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලා මේක shadows කියන එක අඩු කරොත් ඔයාලගේ image එකේ shadows වැඩි වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඔයාලා අඩු කරද්දී shadows වැඩි වෙනවා වගේ තමයි value එක වැඩි කරද්දී shadows අඩු වෙනවා. ඉතින් ඊළඟට තියෙන මේ value එක වෙනස් කරලා ඔයාලට මේකේ black සහ white වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට මේ texture clarity කියලා තියෙන ටික ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. ඒකෙන් ඔයාලට අර සාමාන්‍ය contrast එකක වෙන දෙයක් වගේ තමයි මේකෙත් වෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ vibrance සහ saturation කියන එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ විදිහට මේ දෙක වෙනස තමයි ඔයාලා ගොඩක් මිනිස්සු ඉන්න රූපයක් වගේ edit කරනවා නම් vibrance කියන එක use වෙනවා. saturation කියන එක ඔයාලා landscape එකක් නැත්තම් ගොඩක් කොළ පාට තියෙන image එකක් වගේ කියන්නේ ඔයාලා කැලයක් ගත්ත කොට එකක් ගැන saturation කියන එක ප්‍රයෝජනවත් වෙනවා. ඒකට හේතුව තමයි ඔයාලා දැන් බලන vibrance කියන එක වැඩි කරාමයි saturation කිව්වේ තියෙන value එක වෙනස් කරාසේ ඔයාලට පේන ඇති මේකේ තියෙන මිනිස්සුන්ගේ රූප saturation එක වැඩි කරාසින් කෘත්‍රිම වගේ වෙනවා. ඒ කියන්නේ මේක saturation වැඩි කරාම මුළු රූපෙටම මේක ඇඩ් වෙනවා. ඔයාලා vibrance වැඩි කරාට ඒක ගොඩක්ම ඇඩ් වෙන environment එකට. ඒත් මේ දෙකම ගොඩක් වැඩි කරන්න එපා. මොකද ඒකෙන් ඔයාලගේ image එක කැත වෙන්න පුළුවන්.
ඉතින් ඊළඟට තියෙන ඔප්ෂන් එක තමයි කර්ව් කියන එක. ඉතින් මේ කර්ව් කියන එක ඔන් කරලා අපිට මේ වගේ කර්ව් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට මේ කර්ව් එකේ තියෙන ඇන්ගල් එක වෙනස් කරලා අපේ ඉමේජ් එකේ තියෙන අපි බ්‍රයිට්නස් එක දාලා වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ RGB කියන කලර්ස් තුනම එකපාර වෙනස් කරන්න නැතුව ඔයාලට ඕන රතු පාට, කොළ පාට, නිල් පාට වෙන වෙනමත් මේකේ වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට මේ කර්ව් එක උඩට ගෙනියද්දි බ්‍රයිට්නස් වැඩි වෙනවා. ඊට පස්සේ යටට කරද්දි බ්‍රයිට්නස් අඩු වෙනවා. ඒක තමයි මේකේ බේසික් විදිහට ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් මේ මැද්දට තමයි මේ වගේ පොයින්ට් සෙට් කරලා ඔයාලට මේකේ තියෙන බ්‍රයිට්නස් ලෙවල් එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන ඔප්ෂන්ස් ඔයාලා ගොඩක් ඉමේජ් එඩිට් කරලා බලද්දිම තමයි ඔයාලට තේරෙන්නේ. ඉතින් මේ පොයින්ට් එක ඔයාලට අයින් කරගන්න ඕන නම් මේ වගේ යටට ඇදන් ගියාට පස්සේ පොයින්ට් එක නැති වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඩීටේල් කියන එකෙන් ඔයාලට මේ ෂාර්ප්නින් වගේ දහන නොයිස් වගේ දේවල් අයින් කරගන්න පුළුවන්. දැන් මේ ඉමේජ් එකේ නොයිස් නැති හින්දා ඔයාලට ඒක පෙන්වන්න විදියක් නැහැ. ඉතින් ඊළඟට කලර් මික්ස් එකකින්වත් ගොඩක් වැදගත් වෙනවා. ඒකෙදි ඔයාලට මුලින්ම ඇඩ්ජස්ට් කියන එකෙන් එතන තියෙන drop down එක ක්ලික් කරලා ඇස්සේ HCL සහ color කියලා options දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දෙකේ වෙනස වෙන්නේ HCL දැම්ම රසේ ඔයාලා මේ colors, hue, saturation, luminance කියන එක වෙන වෙනම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ hue එකේ colors ටික මුලින්ම පෙන්වනවා. ඊට පස්සේ saturation කියලා වෙනම colors ටික පෙන්වනවා. luminance කියලා වෙනම colors ටික පෙන්වනවා. ඉතින් ඔයාලා මේ color කියන එක දැම්මොත් එහෙම නෙමෙයි රතු පාට අපි select කරලා ඇස්සේ ඒකේ hue, saturation, luminance එකපාර වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මට පහසු මෙහෙම නිසා මම මේක තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට HCL කියන එක පහසුයි කියලා හිතනවා නම් ඔයාලා ඒ විදිහට වෙනස් කරලා තියාගන්න. ඉතින් මේකෙදි මම කලර් කියන සෙට් කරලා දැන් උදාහරණයක් දෙක කොළ පාට ගන්නවා. මොකද ඉමේජ් එකේ කොළ පාට ගොඩක් තිරින්දා. දැන් ඔයාලට පේන නැත්නම් මේ hue කියන එක වැඩි කරද්දි මේ hue අඩු කරද්දි අපේ තිබ්බ කොළ පාටියක් කහ පාට වගේ හුරු වෙනවා. ඊළඟට තමයි මේ මම hue එක වැඩි කරද්දි ඔයාලා පේන නැති කොළ පාටයන් තද කොළ පාට විදිහට වෙනස් වෙනවා. ඉතින් ඒ විදිහට අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. saturation කියන එකෙනුත් වෙන්නේ අර කලින් කරේ අපි saturation වැඩි කරේ මුළු image එකේමනේ. දැන් වෙන්නේ අපි අවශ්‍ය කලයක විතරක් saturation වැඩි අඩු වෙන එක. ඉතින් ආයේ luminance කියන එකේ මේ image color එක නිකන් දිලිසෙන ගතියක වෙනස් වෙනවා. ඉතින් ඒ විදිහට මේ හැම කලර් එකකටම මේක ඇඩ් වෙනවා. ඉතින් මේ අවසානටම තියෙන මේ ඔක්කොම කලර්ස් වගේ තියෙන රවුම සිලෙක්ට් කරලා අපිට මේ ඔක්කොම කලර්ස් එක දිගට බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට තියෙන color grading කියන එක. ඉතින් මේකෙදි අපිට mid tone, shadows, highlights කියන තුන වෙන වෙනම මේ අපේ color picker එකේ වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අගේ තමයි කොච්චරක් දුරට අපේ image එක add වෙන්න ඕන දේවල් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. මේ blending කියන එකෙන් colors කොච්චර blend වෙනවද කියලා දේවල් වෙනස් වෙනවා. ඉතින් ඊළඟට effects කියන එකට යනවා. ඉතින් මොකද මම මේ tools දෙක ගැන කිව්වේ නැත්තේ ඒ ගොඩක් ප්‍රයෝජනවත් වෙන අඩු හින්දා. ඉතින් ඔයාලත් නිකමට මේ අරගෙන එයාගේ තියෙන settings වෙනස් කරලා බලන්න. ඉතින් ඒතකොට ඔයාලටම අදහසක් මේකෙන් වෙන්නේ මොකද්ද කියන එක. ඉතින් මේකේ මේ vintage ඉතින් මම දැන් ඊළඟට effect ගැන කතා කරන්නම්. ඉතින් මේකේ මේ දෙවෙනියට තියෙන මේ value එක වෙනස් කරලා ඔයාලට පේන ඇති අපි මේ value එක වැඩි කරද්දී වටෙන් සුදු පාට විතරත් අඩු කරද්දී වටෙන් කළු පාට විතරත් ඇඩ් වෙනවා. ඉතින් ඔයාලට මේක වෙනම කරනවා නම් ඔයාලා new layer අරගෙන ඒකට gradient එකක් ඇඩ් කරලා කරන්න ඕනේ. ඉතින් ඔයාලට මෙතනින් ගොඩක් පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සරලව මේ අපි මේ තියෙන tools වලින් පළවෙනි තියෙන edit කියන එකේ වෙන්නේ මේ දේ තමයි. ඉතින් healing කියන එක වගේ වල ගොඩක් use වෙනවලු. ඉතින් මේ masking කියන tool එක ගොඩක් use වෙනවා. ඉතින් මම මේ tool එක වලට කියලා දෙන්න වෙන රූපයක් open කරගන්නම්. ඉතින් මම මේ දැන් කරපු edit එක okay කරගන්නවා. ඉතින් ඒ වගේ තමයි මම දැන් ඔයාලට කියන්නම් අර කලින් මම image එක edit කරන්න පටන් ගන්න කලින් ඇයි ඔයාලට මේක smart object එකේ වෙනස් කරගන්න කිව්වේ කියලා. ඉතින් දැන් ඔයාලා පේන ඇති මේ layer එක යටින් smart filter කියලා ඔයාලා කරගත්තු edit එක බලා ගන්න පුළුවන් වෙනවා. දැන් මම මේක double click කරලා අපි කරපු edit එකේ ඔක්කොම details ආයෙ අපිට වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔයාලා හිතන්න ඔයාලා මොකක්ද කරලා වැරදුනා වගේ නම් ඔයාලට ආයෙ ඔක්කොම ටික ඔයාලා මෙහෙම කරේ නැත්නම් ඔක්කොම ටික undo කරලා ආයෙ මුලින් ඉඳන් හදන්න වෙනවා. ඉතින් මේ විදිහට කරලා ඔයාලට අවශ්‍ය තැන විතරක් වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකයි මම කියේ පටන් ගන්න කලින් මේ layer එක smart object විදිහට වෙනස් කරගන්න.
ඉතින් මම ඊළඟ තෝරගත්ත රූපේ තමයි මේක. මම මේකත් control shift A ඔබලා camera raw filter එක open කරගන්නවා. ඉතින් මම මේකේ basic තියෙන settings ටික වෙනස් කරන්න නැහැ. මොකද මේ රූපේ දැන්ටමත් edit කරපු නිසා. ඉතින් මම මේ තුන්වෙනි තියෙන masking print tool එක අරගන්නවා. ඉතින් ඔයාලට මේකෙන් සරලම වෙන්නේ ඔයාලගේ sky එක වෙනම subject ගොඩක් තියනවා නම් ඒ subject වෙන වෙනම නැත්නම් එක subject එකක් නම් තියෙන main subject එකක් විදිහට background එක ඒ විදිහට වෙන වෙනම select කරලා ඒ වගේ වෙන වෙනම colors change කරන brightness level change කරන වගේ දේවල් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලට main වල ලොකුවට subject sky background කියලා කොට තුනක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා subject කියන එකේ බුවොත් සමහර ටික වෙලා ගිහිල්ලා ඉතින් ඔයාලට subject එකක් select වෙනවා. ඔයාලට මේක බලා ගන්න පුළුවන් දැන් මේ පොල් ගැහුණු ටිකක් select වෙලා තියෙනවා. ඒක ඉතින් ඔයාලට ඒ වගේ පොඩ්ඩක් අවුල් විදිහට මේ subject එක select වුණොත් ඔයාලට මේ mask එක delete කරලා මෙතන object කියන එක අරගෙන මෙයාගේ brush එක පිට තොරනවා. මේ විදිහට අවශ්‍ය ටික select කරලා අපිට වෙනම select කරගන්න පුළුවන්. සමහරවිට ඔයාලේ subject එක select කරද්දී Photoshop එකේ තියෙන auto generate කරන එක වැරදි වෙන්න පුළුවන්. ඉතින් ඒ ගාවට මේ object කියන එක අරගෙන select කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අනේ sky කියන එකෙන් ඔයාලට sky එක select කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේන ඇති sky එක නම් හරියට select වුණා. ඉතින් මේ විදිහට sky එකේ තියෙන temperature එක ඊට පස්සේ ඒකේ තියෙන exposure වගේ දේවල් මේකෙන් දැන් වෙන වෙනස් කරන්න පුළුවන්. දැන් ඔයාලට පේන ඇති මම sky එකේ exposure එක අඩු කරාට ඒක කාර් එකට මොකොත් effect එකක් ඒකෙන් උනේ නැහැ. ඉතින් ඔයාලට දැන් පේන ඇති කලින් තිබ්බ කොටු ටික දැන් නැහැ. ඉතින් දැන් ඒ ටික මේ තියෙන create new mask කියන එක ඇතුලේ. ඉතින් මම මෙතන create new mask වලට ගිහිල්ලා ඊළඟට මේ තියෙන gradient කියන ටික ගන්නවා. ඉතින් මේ පළවෙනි තියෙන gradient එකෙන් අපිට අගේ ඍජුකෝණාශ්‍රාකාර විදිහට gradient එක add කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට image එක යට හරින් මේ gradient එක add කරලා ඒකේ exposure එක අඩු කරගන්නවා. දැන් ඔයාලට පේනවා තමයි යටින් විතරක් මේක පොඩි gradient එකක් add කරගත්තා. ඉතින් මේ විදිහට අපිට මේ color එක වෙනස් කරගන්න පුළුවන්. ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන්. ඉතින් ඊළඟට මේ විදිහටම radial gradient එකෙන් ඔයාලට round විදිහට මේ gradient එක add කරගන්න පුළුවන්. ඔයාලට පේන තෝරේ අපි edit කරන edit එක බලපාන්නේ අපි gradient එකේ තියෙන සීමාව විතරයි. ඉතින් ඒකත් වටේට ඇද්දි fade වෙලා ඉවර වෙනවා. ඉතින් ඒ විදිහට තමයි masking කියන එකත් වැඩ කරන්නේ. ඉතින් නැත්නම් කලින් වල කියන්න බැරි නැත්නම් මේ සුදු පාට කුරට අමතරව ඊට එහා පැත්තේ තියෙන එකෙන් ඔයාලගේ edit එක මේ විදිහට අයින් කරන්නත් ආයෙ add කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලට දැන් මෙහෙම දෙකක් විදිහට බලද්දි සමහර දේවල් පේන්නේ නැති වුණාම ඔයාලගේ තියෙන image එකේම previous එක බලන්න ඕන නම් තමයි මේ tool එක පාවිච්චි කරන්නේ. ඉතින් අද වීඩියෝ එක මෙතන ඉවරයි. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න.